ඔන්න ඉතින් Cooking with Kavi YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කඩේ තියෙන chili packet නැතුව කොහොමද අපි ගෙදරදී jelly එකක් හදාගන්නේ කියලා. ඉතින් මේක අපිට හරියම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මේකට අපිට ප්‍රධාන වශයෙන්ම ඕනි වෙන්නේ gelatin. ඉතින් මම මෙතන gelatin මේස හැන්දි එකක් අරන් තියෙනවා. ඊළඟට ඇල්වතරෝලින් මිලිලීටර් 60ක් සහ උණුවතරෝලින් මිලිලීටර් 80ක් අරන් තියෙනවා. ඒ වගේම සීනි මේස හැන්දි දෙකක් අරන් තියෙනවා. මම ස්ට්‍රෝබෙරි එසෙන්ස් එකකින් සහ රතු පාට වර්ණයකින් අරන් තියෙනවා. ඔයාලට කැමති එසෙන්ස් එකක් සහ වර්ණයක් මේකට ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් බලමු අපේ ජෙලි එක හදාගන්නේ කොහොමද කියලා. ඒකට මෙන්න මේ වගේ භාජනයක් අරගෙන අපි ගත්ත ජෙලටින් ටික භාජනයට දාලා ඇල් වතුර ටික එකතු කරලා ජෙලටින් ටිකේ කැටි නැති වෙනකන් අපි මේක හොඳින් දිය කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න ඕනේ අපි ගත්ත ජෙලටින් ටිකේ කැට නැති වෙනකන් මෙන්න මේ වගේ විස්කි එකකින් හරි හැන්දකින් හරි අපේ ජෙලටින් ටික හොඳට දිය කරගන්න ඕනේ. අපේ ජෙලටින් ටික මෙන්න මේ ගානට ආවට පස්සේ අපි ළඟට අපි ගත්ත උණු වතුර ටික එකතු කරලා මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. උණු වතුර ටික දාලා මිශ්‍ර කරගත්තට පස්සේ අපි අරගත්තු සීනි ටික මේකට එකතු කරලා සීනි කැට දිය වෙනකන් හොඳින් දිය කරගන්න ඕනේ. ඊළඟට සීනි ටික දිය වුණාට පස්සේ අපිට මේකට කැමති වර්ණකයක් සහ එසෙන්ස් එකක් එකතු කරගන්න පුළුවන්. මම මෙතන ස්ට්‍රෝබෙරි එසෙන්ස් එකෙන් බිංදු 2-3ක් සහ රතු පාට වර්ණකයෙන් බිංදු 2-3ක් එකතු කරගන්නවා. මේ ටිකත් හොඳින් මිශ්‍ර කරගන්න. ඔන්න ඉතින් දැන් අපේ ජෙලි මිශ්‍රණය හදලා ඉවරයි. ඉතින් අද මම ජෙලි දාන්නේ මෙන්න මේ භාජනයට. ඉතින් ඔයාලා ජෙල් ටික දාන්න ගන්න භාජනේ මතක ඇතුව හොඳින් පොල් තෙල් හෝ ඇස්ටා ස්වල්පයක් ආලේප කරන්න. එතකොට අපේ ජෙලි එක පහසුවෙන් ගලව ගන්න පුළුවන් අපිට. ඉතින් මෙන්න මේ හදාගත්ත ජෙලි එක අපි ශීතකරණයේ සාමාන්‍ය කොටසේ පැය එකමාරක් දෙකක් වගේ දාලා තියන්න ඕනේ. ඉතින් ඔයාලට මේක ශීතකරණයේ නැතුව සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියලා හදාගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ජෙලි එක. මේක දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ හැන්දක් අරගෙන වටේට මේක පුරුල් කරාට පස්සේ මේ ජෙලි එක ඊටම පාසෙන් ගලා ගන්න පුළුවන්. ඉතින් බලන්න කඩේ තියෙන ජෙලි පැකට් වගේ අපිට ගෙදරදීම මෙන්න මේ විදියට පහසෙන් ජෙලි එකක් හදා ගන්න පුළුවන්. ඉතින් අපි මේකට කල් තියාගන්න ද්‍රව්‍ය මුකුත් එකතු කරන්නේ නැති නිසා සෞඛ්‍ය ආරක්ෂිත විදියට අපිට ගෙදරදීම ජෙලි එක හදා ගන්න පුළුවන්. බලන්න කඩේ වගේම සොෆ්ට් එකට අපේ ජෙලි එක තියෙනවා. ඉතින් ඔන්න ඔයාලත් මේ ජෙලි එක ගෙදරදීම හදලා අනිවාර්යෙන්ම රස බලන්න. ඉතින් අලුත් රෙසිපියකින් නැවත හමු වෙමු. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි.